ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න WhatsApp එකට සුපිරි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. WhatsApp කියන්නේ දිනෙන් දින අප්ඩේට් වෙනවා. ඒ වගේම අලුත් ෆීචර්ස් එකතු වෙනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම පාලින් subscribe button එක තියෙනවා. මාව subscribe කරන්න. එතකොට මම වීඩියෝ එකක් අලුතින් දැම්මට පස්සේ ඔයාලට notification හරහා දැනගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව එනම් වීඩියෝ එකට යමු. මේ දේ කරන්න කලින් ඔයාගේ WhatsApp එක අනිවාර්යයෙන්ම අප්ඩේට් කරගෙන ඉන්න. ඔයාගේ Android phone එකක් නම් තියෙන්නේ Play Store එකට ගිහලා අප්ඩේට් කරගන්න. එහෙම නැත්නම් iPhone එකක් නම් තියෙන්නේ App Store එකට ගිහලා අප්ඩේට් කරගන්න. හරි දැන් අපි බලමු කොහොමද මේ කරන්න කියලා. ඔයා WhatsApp එක ඕපන් කරාට පස්සේ ඔයා ස්ටේටස් එකට ගියාට පස්සේ ඒ කියන්නේ ඔයාගේ යාළුවෝ ස්ටේටස් දාලා තියෙන එකට ගියාට පස්සේ ඔයාගේ යාළුවෙක් ස්ටේටස් වීඩියෝ එකක් දාලා තියෙනවා නම් ඔයා ඒකේ ඉබුවට පස්සේ ඒ වීඩියෝ එක ප්ලේ වෙනවත් එක්කම ඔයාට යටින්ම එතකොට පේනවා ලයික් බටන් එකක් තියෙනවා. ඒ කියන්නේ heart එකක් වගේ ලයික් බටන් එකක් තියෙනවා. ඔයා ඒකේ ඉබුවට පස්සේ ඒක කොළ පාට වෙනවා. මේකේ Facebook එකේ short වීඩියෝ එකේ ලයික් කරනවා වගේ නෙමෙයි මේක. මේක ඇවිල්ලා තියෙන්නේ heart reaction ලයික් කරන්න පුළුවන් එකක් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. හරි අපි බලමු දැන් කොහොමද මේ කරන්න කියලා. මම මෙතන WhatsApp එක ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ මම මෙතන ස්ටේටස් අප්ලෝඩ් කරන එකට යනවා. මම ඔයාලට මේ කරලා පෙන්නන්න ඕන හින්දා මගේ අනිත් ෆෝන් එකේ මම ස්ටේටස් දාලා තියෙන්නේ. මම දැන් ඒක ඔබනවා. ඉබුවට පස්සේ ඔයාලට පේනවා යටින්ම කොළ පාට වගේ heart එකක් තියෙනවා. ඒක ලයික් කරාට පස්සේ මගේ අනිත් ෆෝන් එකට යනවා මම ලයික් කරා කියලා. අපි බලමු මේක වැටෙන්නේ කොහොමද කියලා. notification එකකින් වැටෙන්නේ මෙන්න මෙහෙම ලයික් කරා කියලා. කරපු එක්කෙනාගේ නමත් එක්ක වැඩෙනවා. අපි බලමු මේක ඔබලා. එබුවට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මෙහෙම ලස්සන heart ටිකක් යනවා පේනවා ඇති. හරි ඔයාලට මේ ලයික් බටන් එක ආවේ නැත්නම් settings එකක් තියෙනවා ඒක හදාගන්න. ඒක හැදුවට පස්සේ ඔයාලට මේ ලයික් බටන් එක එනවා. ඒක හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. ඔයා මේ WhatsApp එක ඕපන් කරන්න. ඕපන් කරාට පස්සේ ඔයාලට පේනවාද උඩින්ම තියෙනවා තිත් තුනක්. ඒ තිත් තුනේ බුවට පස්සේ ඔයාලට පේනවාද යටින්ම තියෙනවා settings කියලා. ඔයා ඒක ඔබන්න. ඒ බුවට පස්සේ ඔයා උඩටම ටිකක් ගියාට පස්සේ ඔයාලට පේනවාද notification කියලා තියෙනවා. ඔයා ඒක ඔබන්න. ඔබලා වාට පස්සේ මේක උඩට යවන්න. උඩට ගියාට පස්සේ ඔයාලට පේනවාද යටින්ම තියෙනවා ස්ටේටස් කියලා එකක්. ඒ කියන්නේ ටික් එකක් තියෙනවා. ඔයා ටික් එක ඔෆ් වෙලා නම් ඔයා අනිවාර්යයෙන්ම ටික් එක ඕන් කරගන්න. ඕන් කරගත්ත පස්සේ වාට ස්ටේටස් එකේ ලයික් බටන් එක ඇඩ් වෙනවා. මේක තමයි මම කරන වීඩියෝ එක. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. මේක ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඔයගොල්ලෝගේ අදහස් පළ කරන කමෙන්ට් එකෙන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.